යුරෝ 450කට iPhone 17 Pro Max එකක් ගන්න පුළුවන් 1,72,000කට වගේ ප්‍රමාණයකට iPhone එකක් ගන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවද? එහෙම විශ්වාස කරන්න නම් එපා. මොකද එහෙම සිද්ධියක් ගැන තමයි මේ කතා කරන්නේ. ඉතින් බැලූ බැල්මට iPhone එකක් වගේම තමයි පෙට්ටියනොත්. ඉතින් iPhone එක පාවිච්චි කරන කෙනෙක් නම් ඉතින් වෙනස චුට්ටක් හඳුනගන්න පුළුවන් වෙයි පේනවනේ ගැලවෙනවත් එක්ක. ඉතින් මේ කලර්ස් එහෙම පේනවනේ වෙනස. ඉතින් මේක iPhone එකක් නෙමෙයි ඔන් කරාම නම් ඉතින් Android එකක් තියෙන්නේ. ඉතින් මේක ගත්තේ මේ සිද්ධිය වෙච්ච පුද්ගලයාටම අපි කතා කරලා බලමු මොකද කියන්නේ කියලා. ඉතින් මේ වගේ ස්කෑම්ස් දැන් ඉතාලි වලත් යනවා. ඉතින් යුරෝ 1300කට අධික ප්‍රමාණයක් වෙනවා Apple Store එකේ එහෙම ගන්න ගියොත්. හැබැයි මෙයාලා මේක විකුණලා තියෙන්නේ 450කට. අපි කෝල් එකක් දාලා බලමු. එයා ආන්සර් කරොත් එහෙම මේ කතා කරලා බලමු මොකද මෙයා මේ කියන්නේ කියලා. මම මෙස්ට්‍රොක් ගන්න ඉතින් මෙතන මේ කෝල් එක ආවේ. නැගපන් කාර්යයක් කළා හවර කළා මේ iPhone එක පෙන්නලා ගුවා සේල් කියලා මේක විකුණනවා කියලා. සේල් කියලා විකුණනවානේ. ආ. ඊට පස්සේ මේ මං කිව්වා මගේ පාස් සල්ලි නැහැ කියලා. මං කිව්වා මේක ඊට පස්සේ කිව්වා නෑ මේ එන්න කියලා කතා කරා කාර් එක. උරාලා උරා ඉඳගන්න කියලා. මේ කිව්වා මේක දෙනවා මෙහෙමයි. මේ මං අහුව කීයද කියලා. how much කියලා. ඊට පස්සේ 500යි කියලා කිව්වා යුරෝ. ඉංග්‍රීසියෙන් කතා කරේ වාට. ඔල්ලා ඉංග්‍රීසි කතා කරා. එල්ලට ඉංග්‍රීසි කතා කරන්න බෑ. උඩ ඉංග්‍රීසි බෑ. ඌ ඉතාලි තමයි ගොඩක් ඇහුවේ. මොකද කළු ජාතිකයෝද නැත්නම් සුදු ස්විස්ලන්ඩ් කියලාද? ස්විස් කියලා කෙනෙක් කිව්වේ අයියේ. හරිද? ඒ වුණත් මේ කාර් එක ඇතුලේදී අයියේ මේ කෙල්ල රුමේනියන් භාෂාව කතා කරා. ඔයාට කෝල් අනිත් කතා කරන යාළුවත් එතන හිටියද එවෙලේ නැද්ද? නෑ කවුරුත් නෑ මම සඳහනවාද මං එනකම තමයි සිස්ටම් ඊට පස්සේ මං මෙයාට කෝල් එකක් ගත්තා. ඊට අරන් කිව්වා 17 එකක් තියෙනවා. 500ක් දෙන්නේ මම ෆෝන් කරලා දන්නේ නෑ මොකද ගන්න කියලා. ඊට පස්සේ මුං අරන් යන්න බල්ලා හඳුනු ගමු කියලා. ඒකල මේ ඇහුවා කොච්චර කිලෝමීටර් කීයද කියලා. මම ඊට පස්සේ කිව්වා කිලෝමීටර් ගානක් මම දන්නේ නෑ. මං කිව්වා ඊට පස්සේ මේ නෝට් එක ලොකේෂන් දාන්න කියලා මට. ලොකේෂන් එක පෙන්නුවා උන්ට බා. මෙන්නවට පස්සේ කිලෝමීටර් තිබ්බා 4 ගානක් හරි 5 ගානක් හරි. ඔයාලා ගෙදරටද? වෙන්නේ සාමාන්‍ය මාසේ. මෙහෙට මේ අපියාස කතෝල්ට. ගෙදරින් ඉඳලා මෙහෙටයි. ගෙදරින් ඉඳන් ඔයාලා පැත්තට සල්ලි ඉල්ල ගන්න. ඔව් ඊට පස්සේ මේ මම ඊට පස්සේ ඌ ගත්තා ලොකේෂන් එක ඌගේ ෆෝන් එකෙන් ගහගෙන මේ මං කිව්වා එහෙට යන්න ඕනේ කියලා. මං කිව්වා යාළුවා ගාව සල්ලි දෙන්නේ. එහෙට යන්න ඕනේ කියලා. ඊට පස්සේ මම එක්කන් ආවා. ඇවිල්ලා එතනින් යාට මේ ඔය කට්ටිය මම බාර දුන්නා. මං ෆෝන් ගැන දන්නේ නැහැ. බල්ලා කලින් කියලා ඉතින්. යාළුවට කිව්වා මේ ෆෝන් එකක් මෙහෙමයි සෙට් වුණා කියලා. ඒ යාළුවත් අරගෙන ආව බලන්න එහෙමද? ඔය ඉන්නේ ඔය යාළුවාට සමාදින්න ඊට පස්සේ මුන් දෙනා ගියා මං මාව දාලා. මුන් දෙනාගෙන් එතනින් අර විස්තර ගන්න. ඊට පස්සේ මොකද උනේ දැන් මේ iPhone ගැන දන්නේ නැද්ද? ඉතින් පොඩ්ඩක් කලර් එක බලපුවම තේරෙන්නේ නැද්ද? මම Samsung විතරයි පාවිච්චි කරන්නේ. දන්න කාලම Samsung විතරයි පාවිච්චි කරලා දෙන්නේ. Samsung නොමේ ඉඳලා මම කිව්වා මං දන්නේ නැහැ Apple ගැන. ඒක ඔය අර iCloud හදන්නයි ප්‍රශ්න දෙන නිසා මම වැඩි පාවිච්චි කරන්නේ නැහැ. එතකොට මේ ඒකේ ඕන දෙයක් අරගෙන තේරෙනවා. එතකොට මේ මොනවද ඊට පස්සේ මොකද උනේ? දැන් මෙයා සල්ලි ගන්න ගියන් පස්සේ ඒකත් ඕක මේ සමාදාන්න අතරින් අර විතරේ. මොකද උනේ? අපි මේ බැංක් එකට ගිහිල්ලා ඉවර වෙලා මේ සල්ලි ගත්තා. හරි. අරගෙන ඉවර වෙලා මේ කාර්ය ගාවට ගිහිල්ලා ඉවර වෙලා මේ අයිත් සෙටින් ටික මේව කරලා අර ෆෝන් එකේ ওই පිටිපස්සේ තියෙන QR එකක් චෙක් කරලා ඉවර වෙලා බැලුවට පස්සේ ඔක්කොම ඕකේ. ME එකේ හැම ඔක්කොම බැලුවා ෆෝන් එකේ. ඕකේ. ඊට පස්සේ බල්ල ඉවර වෙලා මේ හැබැයි ෆෝන් එක කැඩුවේ නැහැ. ෆෝන් එකේ කඩට පැකින් විඩියෝකුත් තියෙනවා මම ඒකත් දාන්නම් ඇයට. ඒක මේ මං කියන්නේ ඔයා කඩලා බැලුවේ නැද්ද ෆෝන් එක සල්ලි දෙන්න කලින්? නෑ ෆෝන් එක කඩන්න අතර දුන්නේ නෑ. ෆෝන් එක ඊට මේ අර ස්ටිකරේ ගලව උටේ ස්ටිකරේ සම්පූර්ණම මේ ගලවලා තිබ්බනේ මේ නෑ කසුන්නේ. එතකොට මේ ෆෝන් එක ඊට පස්සේ දැන් එයාලා සල්ලි ගත්තාන් පස්සේ ඔයාලා කොහොම හරි සල්ලි දුන්නා ඊට පස්සේ?
සල්ලි දුන්නට පස්සේ මේ අපේ පැත්තටම ගෙනත් දැම්ම අපේ ගේ ගාවට. එන ෆ්‍රෙන්ඩ්ලි විදියට කතා කරා. හොඳ වාහනයක ආවා. ඉතින් ඒ රැවටෙන්න ඕන දේවල් එයාලා හදාගෙන තියෙනවානේ. ඒ කියන්නේ හොඳ මං දැක්කේ මොකද Audi එක නේද? Audi එක නේද ඇවිල්ලා තියෙන්නේ. Audi එක ඇවිල්ලා ඉතින් සල්ලිකාර විදියට ඇඳලා කරලා දෙන්නනේ. එහෙමද හිතුවේ? ඌ මට කිව්වා උගේ කාර් එක මේ ඔය මාරු ගන්න ඕනේ කිව්වා. යාළුවගේ කාර් එක අරන් ආවේ. මේ ෆෝන් එක දෙන්න ඒකයි කියලා කිව්වා. ඒ හින්දා තමයි ෆෝන් එක විකුණනවා කියලා කිව්වේ නේ. ඔව්. කාර් එකේ නම්බරේ රුමේනියන් නම්බර් එක. රුමේනියන් කාර් එකේ නම්බරේ. කියන්න බෑ රුමේනියන් ජාතිකයෝ වෙන්නේ නැති සමහර විටනේ. ඔව් එහෙම කිව්වා. උන් යනවා. ඒ කොල්ල කතා කරලා දෙනා කිසිම රුමේනිය වචනයක් ආවේ නැහැ. ඔව්. උඩ ඉංග්‍රීසිත් බෑ හරියට. ඉතාලියන් ගොඩක් කතා කරේ. එතකොට මේ අපරාධ යුරෝ 450 නේ. මම කව අරන් එන්න. මෙයාලා ගොඩ ෆෝන් එක බලලා ගන්න කියලා. මම කව මම ෆෝන් ගැන දන්නේ නැහැ. ඔබලා බලලා ගන්න නම් ගනින්. ගත්ත නැත්නම් ආපහු යවන්න තමයි මුන් හිටියේ. හරියට ඉතින් අපි යවන්න කොහොමද? සමහර ඕක දැන් කළු ජාතිකයොත් කරනවා මම දැකලා තියෙනවා iPhone අරන් එනවා ගොඩක් අය දන්නේ නැහැ සීන් එක මේ ලංකාවේ කිහිප දෙනෙක්ම අහුවෙලා තිබ්බා. ඔයාලා ස්තුතියි මේ කතා කරාට ඔය ගැන මේ මොකද අර දෙයක් වුණාන් පස්සේ කට්ටිය කතා කරන්නේ නැහනේ ලැජ්ජයි ඉන්නේ පැත්තකට හැංගිලා ඉන්නවනේ අඩුම ගානේ ওই විදියට වොයිස් එකෙන් හරි කතා කරන එක ලොකු දෙයක්. ෆෝන් එකත් මට දීලා මේ ඉස්සරේ බලන්න වෙන කෙනෙක් දැනුවත් කරන්න හෙට අපරාධනේ තමන්ගේ පවුලට යවන සල්ලි වෙන්නේ නැති ඔයාලත් දෙන්නේ නැති ඉතින් නේ තමන්ගේ කන බොන සල්ලි ඉතින් ඒ වගේ දෙයක් තව කෙනෙක්ට නොවිය යුතුයිනේ ඔය ප්‍රශ්නේ හින්දා මොකද ඔය ප්‍රශ්නේ මං හින්දා හදන හින්දා මං උන් ආස ගන්න ආවෙත් නැහැ දැන් නවස්දා කම්බෙන්ට් එකෙත් නැහැ මං එහෙම කරන්න එපා ඉතින් යාළුවත් නොදැනුවත් වෙන්නේ නැතිනේ යාළුවෝ දැනගෙන කරන්නේ නැහනේ කවදක්වත් හොඳම යාළුවෝ ඔව් ඒ කියන්නේ දන්නවනම් මේ කසුනේ ඔය යාළුවෙක් හොඳ යාළුවෙක් නම් කවදක්වත් එහෙම කරන්නේ නැහැ ඉතින් නොදන්න හින්දා වෙන්නේ නැති එහෙම යාළුවත් මේව කරන්නේ නැත්තේ ඉතින් යාළුකම් ඒ විදිහට තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඉතින් බොහොම ස්තුතියි මේ විස්තරේ කිව්වට තව කෙනෙක්ව දැනුවත් කරන්න ඉතින් මේ වගේ දේවල් වලට අහු වෙන්න එපා එහෙනම් දැන් දන්නවනේ තව කෙනෙක් ගන්න ගියත් දන්නවනේ නේ දැන් ඕනදක් එකපාරයි දැන් නම් ෆෝන් එක මොනවාවත් කැරිම ෆෝන් ෂොප් එකට තරයි යන්නේ ගාලා ඕක ඉතින් කල්පනා මං ඉතින් පාරවල් වල කොහොමත් ෆෝන් ගන්න හොඳ නැහැ පාරවල් වල ෆෝන් ගන්න හොඳ නැහැ තව තියෙනවා අර පාරවල් වල සෙල්ලම් කරන්නේ අර බෝලේ හොයන්නේ කප් තුනක දාලා ඒ වගේ ස්කෑම්ස් වලට අහු වෙන්න හොඳ නැහැ ඉතින් කඩේකටම ගිහිල්ලා බිලක් එක්කම ගන්න එක තමයි හොඳම දේ මොනවායි ප්‍රශ්නයක් වස් අපිට ඔක ඉදිරිපත් කරන්න බෑනේ අපිට බිලුත් නැහනේ අනිවාර්යෙන් ඒක ඇත්ත ඉතින් මේ හොඳම පාඩම ඒ කියන්නේ එහෙම තමයි ජීවිතේ පාඩම් ඉගෙන ගන්න ඕනේ අර උගතලත් පාඩම් කියලා ඉගෙනගෙන අනිත් අයටත් මේ වගේ දේවල් වලට අහු වෙන්න කියලා යන්න තියෙන්නේ ඉතින් හරි එහෙනම් බොහොම ස්තුතියි දෙන්නටම මේ කතා කරාට මේ thank you දැනුවත් කරාට ඉතින් මොකද දැනුවත් කරන එක වටිනවා ගොඩක් අපේ කට්ටිය අනිත් කෙනෙක් අහු නොවෙන්නනේ අනිවාර්යයෙන් හරි brother thank you එහෙනම් ciao හරි gracias ciao